අද දවසත් ඊටාම අලංකාර සුබ දවසක් වේවා. අදත් මාවතට එලියක් ආශිර්වාද වචනයේ සමගයි එකතු වෙලා ඉන්නේ. සුද්ධ බයිබලයේ සුද්ධ මාතේයු 5 වන පරිච්ඡේදයේ 3 වන පදය. සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ආමෙන්. සිතින් දිලින්දෝ. අපි හිතනවා දිලිඳු කියන වචනේ ඇහුනහම ගමම් අපිට දැනෙන්නේ මුදල් නැති මිනිස්සු කියලා. නමුත් අපේ දේව වචනයට අනුව සිතින් දිලිඳෝ කියලා හඳුනනවා. Taman දෙවියන් වහන්සේ නැතුව අසරණයි කියලා සිතන හදවතක් ඇති මිනිසයා. සමහර වෙලාවට ලෝකේ හැමදේම අවශ්‍යතාවයන් සපිරලා තියෙන්න පුළුවන්. මට හැමදේම පුළුවන්. මම ශක්තිමත්. මට කාගේවත් උදව් ඕනේ නෑ. අපිට මේ විදියට හිතෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට වටින්නේ ස්වාමිනී මට ඔබව නෑ කියන ඒ අහංකාර නොවන අලංකාර වූ හදවතයි. ස්වාමින් වහන්සේ දකින්නේ අපේ හදවත. තමන්ගේ අඩුපාඩු පිළිගන්න කෙනා, තමන් පව්කාරයෙක්, තමන්ගේ ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. මට ස්වාමින් වහන්සේගේ කරුණාව නැතුව සම්පූර්ණ ජීවිතයක් නැහැ කියලා තේරුම් ගන්න කෙනා සිතින් දිලින්දෙක්. ඔහු සිතින් දිලිඳු වෙන්නේ ස්වාමින් වහන්සේ නැතුව. හැබැයි ඒක ස්වර්ගයේ පොහොසත්කමක්. අපි මිනිස්සු ඉස්සරහා කොච්චර ශක්තිමත් වෙලා හිටියත් අපිට පුළුවන්කම තියෙනවා නම් දෙවි පියාණනි මට ඔබ වහන්සේව තව වැඩියෙන් ඕනේ. මට ඔබ වහන්සේ නැතුව මොනවත් කරගන්න බෑ. මට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම සමග ප්‍රඥාව දෙන්න කියලා ඉල්ලන අවංක යටහත් පහත් හදවතක් තියෙනවා නම් උන්වහන්සේ කියනවා ආශිර්වාද ලද්දෙක්. අහංකාර හදවතක් නෙමෙයි. නම්‍යශීලී වෙච්ච හදවතක්. කරුණාව බලාපොරොත්තු වෙන හදවතක්. උන්වහන්සේව සොයන හදවතක්. එහෙනම් උන්වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මොකද එවැනි මිනිසුන් දෙවියන් වහන්සේගේ සැනසීම, සමීපකම, සමාදානය, ඒ වගේම සදාකාල ජීවනය උරුම කරගන්න යනවා. සමහර වෙලාවට ඒ අය දැනටමත් ඒ ජීවිතය අත්විඳිනවා. අපිට හිස් බවක් දැනෙනවා නම්, හදවත ඇතුලේ හිඟ බවක් දැනෙනවා නම්, දෙවියන් වහන්සේගේ පූර්ණත්වයෙන් අපිට පිරෙනකොට ඔවුන් ආශිර්වාද ලද්දන්. මොකද ඒ අය ස්වර්ග රාජ්‍ය හිමි කරගන්නා වූ අය බවට පත් වෙනවා. මා විශ්වාස කරනවා ඔබ අද සිතින් දිලින්දෙක්ව ස්වාමින් වහන්සේ සොයන කෙනෙක් නම් ඒකාන්තයෙන්ම ඔබ ආශිර්වාද ලද්දෙක්. සැබවින්ම උන්වහන්සේ දෙස බලාගෙන යන්ට නිර්හංකාර හදවතකින් යුතුව ඔබ උන්වහන්සේට ලං වෙනවා නම් මක් නිසාද ඔබ ස්වර්ග රාජ්‍ය හිමි කරගත්තෙක් බවට පත් වෙලා ඉවරයි. අද දවසේත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එලියක්ම වේවා. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.